कोट्टे ජනාධිපති විද්‍යාලයේ යෝජිත ක්‍රීඩාංගණය හා ක්‍රීඩාගාරයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ දිනේදී ජනාධිපති විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ සඳහා පාසලේ වර්තමාන විදුහල්පති භාග්‍යා රූපසිංහ මහත්මිය, Friends of President College Association හි සභාපති චානක ජයතිලක, ව්‍යාපෘති ගෘහ නිර්මාණ ශිල්පී චන්න විජේපාල, ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපති මේනක ජයවර්ධන, Friends of President College Association උපසභාපති අසංක සංචීව පෙරේරා, ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු දුමින්ද පුලරත්න, ජනාධිපති විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඔබේසේකර රත්නායක, Friend of President's College Association උපමාණ්ඩාගාරික රසිකා පෙරේරා හා ජනාධිපති විද්‍යාලයේ ක්‍රීඩාභාර ගුරුතුමිය සංදීපා විජයන්ති මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙය ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් පාසල වෙත සිදු කරන ප්‍රථම මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිය වන අතර ඒ සඳහා රුපියල් මිලියන 350ක මුදලක් වැය වෙතයි ඇස්තමේන්තුගත කර තිබෙනවා. මේක බාලක පාසලක් විදිහට අපි දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වගේම සමබර පෞෂ්ටිකකින් යුතුව පිරිමි දරුවන් සමාජගත කරන්න අවශ්‍ය සියලු පසුබිම සකස් කරලා තියෙනවා. ඒ අනුව මම Friends of President හි සභාපති චානක ජයතිලක මැතිතුමන්ට සහ PCU ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ සභාපති මැතිතුමන්ට කරපු ඉල්ලීම අනුව ඊට දක්වපු ප්‍රතිචාර විදිහට තමයි මේ ව්‍යාපෘතියේ ආරම්භය සිදු වුණේ. ඒ පිළිබඳව මම මේ අවස්ථාව කරගන්නවා Friends of President Association එකට සහ ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට ස්තුතිවන්ත වෙන්න. මගේ ඉල්ලීම අනුව ජනාධිපති විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඒ අය මිලියන 350කට ආසන්න පිරිවැයක් ඇස්තමේන්තු කරලා තියෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූලාරම්භය ගැනීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් වන මූලික නිර්මාණ කටයුතු වලට ලංකාවේ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන චන්න විජේපාල මැතිතුමන්ගේ සහාය ලැබුණා. ඒ අනුව නවතම ආකෘතියකට අනුව බහුවිධ ක්‍රීඩාගාරයක් විදිහට තමයි අපි මේක නම් කරන්නේ. බහුවිධ ක්‍රීඩාගාරයක් පාසලට අවුරුදු 3ක් ඇතුළත නිර්මාණය කරන්න තමයි ව්‍යාපෘතිය අරමුණ වෙන්නේ. ඒ අරමුණ ඉටු කරගන්න ව්‍යාපෘති කළමනාකරු විදිහට දුමින්ද කුලරත්න මැතිතුමන් පත් කළා. ඒ පරිපාලනමය කටයුතුත් එක්ක සම්පූර්ණයෙන්ම මේක පෞද්ගලික ආයෝජනයක් මත සිදුවන ව්‍යාපෘතියක්. මම හිතනවා මේක අපේ සහෝදර සහෝදරයන්ට ලබන ජීවිතයේ ලබන හොඳ අත්දැකීමක් කියලා මම හිතනවා. මොකද අපේ කාලේ අපි ඉස්කෝලේ යන කාලේ මේ වගේ මේ ඉස්කෝලේ මෙහෙම තිබුණේ නැහැ. මඩ වගුරක් එක තමයි තිබුණේ. අවුරුදු ගාණක් තිස්සේ මේ ඉස්කෝලේට ආපු ආදී විදුහල්පතිවරුන් ගුරුවරුන් මේ තත්ත්වයට මේ බිල්ඩින් එක අපිට තිබුණේ නැහැ අත්තට. මේ තිබුණේ මඩ වගුරක් ඉස්කෝලේ එනකොටම තිබුණ මඩ වගුරක් තිබුණේ අපේ ඉස්කෝලේ. ඉතින් මම හිතනවා අවුරුදු 47ක කාලයත් එක්ක මේ ඉස්කෝලේ මේ තත්ත්වයට හොඳ ලස්සන නිර්මාණලා තියෙන මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ස්ථානයක මේ වගේ ඉස්කෝලයක්, ඒ වගේම ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන දරුවෝ අපේ ඉස්කෝලේ බිහිවෙලා ඉන්නවා. මම හිතනවා මේක මේ ප්‍රොජෙක්ට් එකට අපි කතා කරනකොට ඉස්සෙල්ලම මේ අපි භාග්‍ය රූපසිංහ මැතිණියත් ඒ වගේම අපේ ආකිටෙක්චර්ස්ලත් මීටින්ග්ස් කීපයක් තිබ්බා. එක සැරේ ආවේ නැහැ මේ ටේබල් එකට මේ ඩිසයින් එක මෙහෙම කරන්න ඕනේ කියලා. අපි දේවල් කීප සැරයක් ඇවිල්ලා ප්ලෑන් කරා. කොහෙද කරන්නේ, මොන පැත්තටද තියෙන්නේ, මේ දැන් මේ ඩිසයින් එක කරන්න ඉස්සෙල්ලා තව ඩිසයින් කීපයක් අපිට ආවා. ඒකෙන් අපි සිලෙක්ට් කරපු හොඳ ඉස්සරහට ගෙනියන්න හොඳම ඒ කියන්නේ ඉස්කෝලේ අවශ්‍යතාවය සහ ඉස්කෝලේට මේ ප්‍රොජෙක්ට් එකකින් වියතු වාසි මොනවාද කියලා ගත්තම අපි ගොඩක් දේවල් අපි ඩිස්කස් කරා. මැඩම් මේ භාග්‍ය විද්‍යාලයේ කිව්වා මේ ඉස්කෝලේට හොස්ටල් එකක් නැහැ, ළමයින්ට පිටු ඉස්කෝලෙන් ආවොත් ඉන්න තැනක් නැහැ. ඒ හින්දා අපි ඒවත් බලන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් මේ පැවිලියන් එකේ ඉස්කෝලේට ලබා දෙනවා. මම හිතනවා මේක දකින්නකොට ලොකු නිකම් සල්ලි වලින් ගන්නකොට උදාහරණයක් ගත්තොත් මේක ලොකු වැලියකට මේ ගාණක් යනවා කියලා හිතනවා. මම හිතනවා අපිට ප්‍රෙසිඩන්ට්ස් කොලෙජ් එකක තියෙන ලොකු
සහෝදර සහෝදරයන් තුන ස්පීඩ් එක. මම හිතනවා අපි අවුරුදු 47ක් ඉස්සේ අපේ ඉස්කෝලේ එළියට ආවට අපේ ඉස්කෝලේ තියෙන ඉන්ටර්නැෂනල් යුනියන්ස් තියෙනවා UK, ඕස්ට්‍රේලියා, ඒ වගේ සවුත් ඒෂියා. ඉතින් මම හිතනවා මේ සියලුම අපේ සහෝදර සහෝදරයෝ මේ ප්‍රොජෙක්ට් එකට ලොකු කැපවීමක් කරයි කියන එක. ඉතින් විලියම් සමහරවිට මේ ප්‍රොජෙක්ට් එක ලොකු වගකීමක්. ඉතින් දැනට channel operation එකේ අපි ඉස්සෙල්ලා ප්‍රධාන රෝමාන්ස් හැටියට operation එක. විමාන අතර වර්ගයි 3700ක් වගේ වෙනවා. ඊට පස්සේ පළවෙනි මේක උඩට ස්යාපේසෙන් උඩට ආවට පස්සේ පළවෙනි මහත් ආවට පස්සේ තියෙනවා ක්‍රීඩකයන්ගේ විවේකාගාර කියන්නේ ඩ්‍රෙසින් රූම්ස් කියලා කියන්නේ හෝම් ඇන්ඩ් විසිටර්ස්. මේ දෙකක් දෙපැත්තේ තියෙනවා. ඊට පස්සේ මැද තියෙනවා ඔෆිසර්ස්ලා චේම්බර් එකක්. ඒගොල්ලන්ට තියෙන ටොයිලට් ෆැසිලිටිස් ඒක සම්බන්ධයෙන්ම අපි ප්ලෑන් අවුට් කරලා තියෙනවා. වෝටර් සෙච් හෝල් එකේ පළවෙනි අවේර්නස් ප්‍රොජෙක්ට් එකයි ෆන්ඩ්රේසින් ප්‍රොජෙක්ට් එකයි අපි එදා පටන් ගන්නවා. මම හිතනවා ඒකෙන් අපේ ඉස්කෝලේ ඉන්න මේ ලංකාවේ ඉන්න අපේ ඉස්කෝල අයියලා කළා වගේම අපේ ලංකාවෙන් පිටේ ඉන්න සියලුම අයියලාට ඒක ලොකු මැසේජ් එකක් වෙනවා. අපි එදාට අපි ප්ලෑන් කරනවා ෆන්ඩ්රේස් කරන්න. මම හිතන්නේ ඒක නෙමෙයි අපි ප්‍රධානම මේක අපි එදාට අපි කරන්නේ මේ ඉස්කෝලේට මේක ප්‍රොජෙක්ට් එකක් විදියට එළියට අරන් යන අවස්ථාව. ඊට පස්සේ දැන් මේ කවුරු අහයි ක්වෙස්චන් කරයි මොකද කොච්චරක් ඕනේ මේ 350ක් අපර කොහොමද මේක හොයන්නේ කියන එක. ඒක ෆෙයා ඉනවා. එතකොට මම හිතන්නේ මේකට ක්‍රමවේද තුනක් තියෙනවා. එකක් තමයි මේ ඉස්කෝලේ ඉන්න යුනියන් එකේ ඉන්න ඉදි ඉස්කෝලේ එළියට ගියා සහෝදර සහෝදරයන්ට ඩොනේෂන් එකක් ගේන්න පුළුවන් ඉස්කෝලේට මේ ප්‍රොජෙක්ට් එකට. මේක ප්‍රොජෙක්ට් වෙබ්සයිට් එකක් හදනවා අපි. ඒක හරිය ඕනම එකකට බලන්න පුළුවන් මොකද වෙබ්සයිට් එකේ තියෙන්නේ PCK ground කියලා. ඒ ප්‍රොජෙක්ට් එක කරනකම් ඒ ඉන්ෆර්මේෂන්ස් බලන්න පුළුවන් කීයක් සල්ලි ඇවිල්ලා තියෙනවද කොහොමද මේ ප්‍රොජෙක්ට් එකේ ෆෝකාස්ට් එක කියන හැමදේම මේ ව්‍යාපෘතියේ ඕනම දෙයක් හරි ට්‍රාන්ස්පරන්ට්. ඒ කියන්නේ ඕනම එකේ විනිවිදභාවය අපි රකිනවා. මොකද මේක ඉස්කෝලේකට පළවෙනි වතාවට පාසලේ ශිෂ්‍යයන් වෙනුවෙන් බිල්ඩින් එකක් හදන ලොකු ප්‍රොජෙක්ට් මේ වගේ ලොකු ගානක ප්‍රොජෙක්ට් එකක් කරන පළවෙනි වතාව. ඉතින් මම හිතනවා ඒ හැම එකක්ම අද රටේ තත්ත්වයට එක්ක හැමදේම ડોකියුමන්ට් වල හැමදේම ඔඩිට් වෙන විදියට තමයි මේ අවස්ථාව ප්ලෑන් කරලා තියෙන්නේ. මම හිතන්නේ ඕනම එකකට ක්වෙස්චන් කරන්න පුළුවන් මේ සල්ලි කොහාටද ගියේ කොහොමද වුනේ කියන එක ඕනම පුද්ගලයෙක්ට හොයන්න පුළුවන්. මේක හැමදේම ට්‍රාන්ස්පරන්ට් වෙබ්සයිට් එකේ මේ pckground.com එක අපි රිලීස් කරන්නේ අගෝස්තු 9 වෙනිදා අපි දින ඩාන්ස් එකේදී. එදාට අපි ෆන්ඩ්රේසින් කරන හැම එකනාගෙම ලැබිච්ච මුදල් අපි මේක ෆන්ඩ්රේසින් එකෙන් හම්බෙච්ච මුදල් හැම එකක්ම මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ ප්ලෑන්ස්ද මේ තියෙන ෆොටෝස් ඔක්කොම දේවල් මේ වෙබ්සයිට් එකෙන් ගිහලා බලන්න පුළුවන්. දෙවෙනි කාරණා තමයි අපිට මේ වගේ ලොකු ගාණක් ඉස්කෝලේකින් all boys line කරන්න බැරුණාට අපි මේ ප්‍රොජෙක්ට් එක කෝපරේට් එකට අරන් යනවා. මේ ඉස්කෝලේ කොහොමද අනිත් අපි දුමු දැන් අනිත් ඉස්කෝල ගොඩක් කරලා තියෙන ග්‍රවුන්ඩ්ස් කරලා තියෙන ගොඩක් කරලා ලංකාවේ ඉන්න කෝපරේට් මේ ඕගනයිසේෂන්ස්ලත් එක්ක කම්බයින් වෙලා